මලදොල විහාරදොල මලදොල දොලවල් තුනයි. තුන්දොල ඇල්ල කියන්නේ දෙකම කවලම් වෙලා හදින ලොකුම සිම්පූල් එක මීටර 25ක් පල්ලෙයි. එහෙනම් ඔන්න අදත් ආවා අපි කොල්ල සෙට් එක නාන්න යන්න කියලා තුන්දොල ඇල්ල එළමල් දෙනියේ. ඔන්න අපි ආවේ නම් කිරිමාවත් ඇති ඉස්සරහ අපි ගිහිල්ලා බලමු තුන්දොල ඇල්ලේ කිරිමාව කවුද කියලා. දැන් අපි කිරිමාවට කොල්ලක් දීලා කියලා තියෙන්නේ මේ පොඩ්ඩක් එන්න කියලා අද වතුර වැඩි. කොල්ල හෙට්ටේ මෙතනින් එහා පැත්තට යන්න දැන් බයේ ඉන්න කුරිමාව වෙනකන්. අන්න අපි කිරිමාව වෙනෝ. කිරිමාවේ අල්ලගෙන මොකද අද කියන්න තියෙන්නේ ඉතින්? බලමු ගිහිල්ලා යන්න. නානෝද? නාමෝද? පෙරපිටිය බම්මන ගා. ආහා. ඔත්. यहाँ मैं तो लिस्टन होंगे यहाँ मैं तो लिस्टन हमारे से पड़े यहाँ क्या है ना नजर ही नहीं मानव प्लेस का समय हिस्सा नहीं होना मानो सीढ़ी में भी ये ना किया ना है बातों वाली ना किया ना है समय जा सकती है बातों ना कूल मानव में जा सकती है नहीं main awak liswa poda මේ පැත්තෙන් වරේ ඇත්තරම මාරම ලස්සන දියැල්ලා මේ මුල් වලින් බහලා තමයි පාරේ යන්න තියෙන්නේ ලයියා මට මේ පැත්ත හොඳ මේ හරි ඔකට රෙඩි යන්න ඊට නැගලා කාන්දේ නෑ කවුරු අප බස් අහන්න නැත්තම් කාන්දේ ඉන්නවද අද ගෙස්ලා දෙන්නෙක් ඇවිල්ලා ගියානේ දෙන්නෙක් ඇවිල්ලා ගියා ඒ දෙන්නත් එක්ක බොහොම හොඳ මානසික සුවයක් ඒගොල්ලෝ හින්දා ඒක කිව්වම ඒක ගහලා පින්නන්න පුළුවන් කියලා ඒක පුළුවන් දෙවිලා සිස්ටම් ප්‍රමාණය හුවා this one deep about 7 or 8 feet normal jumping high jumping දෙකම පාවිච්චි කරලා අතන තමයි high jump නේ high jump මේක තමයි අරකට යන්න දෙන්නේ අරක යන්න දෙන්නේ නැහැ කියන්නේ අරක අර කෙනෙක් ගිහිල්ලා පනින්න හදනකොට ඉතිස්සෙල්ල වටිනවා ලිස්සනවා ගල මෙහෙමනේ තියෙන්නේ ඒක අවදාන්නේ ඔව් ඊළඟට ගලේ වදින වාසිවලු මේක පාවිච්චි කරන්න කියලා කියන්නේ මේකෙන් තනලා බලලා අරකින් පනින්න ඒක කොතර වැඩි වෙලා ආදී කරා දෙන්නේ නැත්නම් දෙන්නේ
මේ කවුලන්නේ මේ කොන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි අනේ කලින් දෙන්න දැනගන්න යට ගල් පොත්තක් තියෙන එක දෙන්නේ මොකද නෑ. විහාරදොල කියන්නේ හොට් එකෙන් පූල් එකට ආවේ. විහාරදොල කියන්නේ පුංචි දීත ගඟ. ඇවිල්ලා මේක කෙනෙකුට කියන්නේ නරඹලා බලන්න කියලා කොහොමද මේක විශේෂයක් කියලා. අද ලංකාවාසී පුදුම වෙනවා. දේශීය සංචාරක පුදුම වෙනවා කොහොමද හොට් එකක් පූල් එකක් දෙකක් කියලා. ඉතින් උපතින් ස්වාභාවික හදිරි බණ්ඩාර දෙවියන්ගේ අදවි උතුම්ම පුදුමිම මේ පන්සලේ ඉඳන් මේ මුල තියෙන එකක් හිතේ. අරගලට ගම්මාන සම්බන්ධයි. අලිපල්ලේකල විහාරදොල මලදොල දොලවල් තුනයි. උන්දොල ඇල්ල කියන්නේ දෙකම හැකවලම් වෙලා හැදෙන ලොකුම තිම්පූල් එක මෙතන මීටර 25ක් පල්ලේ. ඒකට අද යන්න බෑ. අද මොකද ධර්ම තත්ත්වය කියන්නේ ගල් ඉස්සන වැඩි. වර්ෂාව වැඩිනේ. වැඩි. බසර කරනාවක් අපි අතුපතු ගාලා නීති අනුකූල වල තමයි අතුපතු ගාලා ජාත්‍යන්තර මට්ටමට ගියා. තව ඉතිහාසය යන්න මම සාහන සේවයක් කළා. මනුස්සයෝ දෙන්නේ සාහෙන්න ඒ මනුස්සයන්ගේ හොඳ මනසක් පොපත් කරලා තියෙනවා. බොහොම සතුටින් යන්නේ මෙතෙන්ට ආපු කෙනෙක් අඬාගෙන දුක් වෙලා යන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් බලමු ඉතින් අපි හොඳ වීඩියෝ එකක් කරලා මේ කුන්දල ඇල්ල ගන්න මුළු ලෝකෙටම දෙන්නේ. කොහොමද? කන්න ගියා හිතන්නවත් බෑ. කරුණ ළමයි හතරයි. ඔක්කොම 10ක් හිටියා. එක එක්කෙනා ගත්තේ අර ඇල්ලන්නේ වතුර වැඩි වෙනවා. අතුලෙන් ගත්තනේ. ඔව් ඇල්ලන්නේ. අර කෙනෙක් දාලා ආපහු ඉඳලා කියන්නේ වැඩි වුණා. මේකේ නානකොට වැඩි වුණා. ඒ සම්පූර්ණ බය වෙන්න පොඩි ජීවිතේ මම බලා ගන්නවා. මාර්ග අපිට ප්‍රාථමික විද්‍යාලයක් කතා කරලා මොකද මේ වගේ මනුස්ස විශ්වාස කරන්නේ අපි වගේ මොකද දෙන්නේ. කල්යනේ මුදුන්ගල්ලනේ අපි හේවි මොකද මනුස්සකමක් වෙන්නේ මේවා ලෝකෙට ගෙනියන්න. නමුත් ඒ මාගේ කරපොන කලබල මනුස්සය සෑහෙන කිව්වා උදව් කරලා තියෙනවා. මොන යනවා මෙතන. එන්නේ සිනමාම ඉන්නවට කියලා හදන්න නැත්තම් එන්නේ නැහැ. අපිට කැමරිය ලෑස්ති කරනවා කිරිමන්. ඔව් මඤ්ඤොක ටිකක් තම්බන්න ඉය. මඤ්ඤොකට හරි. ඔයගොල්ලෝ නාගන්න අපේ ටියුබ් එක නැතුව නාන්න පුළුවන්ද? ඔව් පාඩේ ටියුබ් එක ඕනේ නෑනේ. නෑ ටියුබ් එක ඕනේ නෑ. අම්මා ඒක මාරම පීනින්න උඩ ඉඳන් පහින එක. අයිත් පයින්වල දානවා. උඩන් කිරිමව තමයි අපේ පෙරමුණ ගත්ත ඉස්සෙල්ලම. නැගින බහ ගන්න එක. කොල්ල සෙට් එක ආන ගමන් ඉන්නේ. ඉඳලා දෙපා. වරේ සස්තිය. ඔතන වතුර තියෙන බෙල්ලට එනකන් ගිහලා ඉන්නේ. මෙතන අඩි 10ක් විතර තියෙනවා. තියෙන්නේ යකාගේ හිල. මොන උතනින් තමයි අපි දැන් යන්නේ ඇතුළට. ඇතුළේ තමයි හයි ජම්ප් එකට යන්න තියෙන පාර හදලා. හරිම අමාරු. දුෂ්කර ගමන. ඔව්. රින් කලරින්.
ඉන්දොල ඇල්ලේ හරි ජම්පින් එකට එන පාර. හැබැයි ගොඩක් මහත කෙනෙකුට නම් මෙතනින් එන්න බෑ. නිවාරේ අපිට තමයි එන්න පුළුවන්. අපි හිතනෝනේ ඒක පොඩි ගලුවට පස්සේ පොඩි කියලා පොඩි නෙවෙයි හරි නාලා. අපි ගෙස්ටරේ ඒ ක්‍රමයක අපිට පනින්න බෑ. අත්තර පනින්න බෑ. මේ පනින මාර ලස්සනට නෙමෙයි. Bye. දැන් සමුද්‍ර ගිහලා හයි ජම්ප් එකක් දාන්න හදන්නේ. සිවිල් වැසියන් නර්මීමට පමණයි. අරු වන්නර යාර අතන යන්න. ගොඩබර. ගොඩබර. ගාලා සම්ප ගාව වගේ නේ. මතු වෙනවනේ. ඔව්. ගල් කැටයක් කරන් තලා. පොඩි ගල් කැටයක් ගත්තා තලි. ගොඩපර. උඩ මෙහෙම තියලා. මටත් එක්කම වැදුණු වතුර පාර. ගොඩපර ගාගෙන ඉන්නේ. අනතර ගොඩපර කියන ගාව. ගොඩපර ගාලා නාලි ඉවරයි. මේ තියෙන ගොඩපර ගහ. ඉතින් ගොඩපර ටිකක් එහෙනම් එන්නේ. ගල් පොත්තවල් උඩ යන්න තියෙන්නේ. කාරණ ලිස්ටම පිටිරියට. වත් ගොඩපර ගන්න එහෙම. අර මහ ගහේදී මේ පැත්තට මේක ඕක මේ අපිට දාන්න හම්බෙන්නේ නැහැ. ඉදව් මනෝනේ. ඉලව් මනෝනේ නේ. අනෝ මාරම සුන්දර පරිසරයක් තමයි. එළමල් දෙනේ තුන්දොල ඇල්ල. නිර්මාණ තමයි මේක බලාගන්නේ. ඇත්තම සිතිරියටම තියෙනවා. වතුර කියන්නේ බොන්න පුළුවන් වතුරෙන්. ඊටලයි මම පෙරමුණ අරගෙන හැම පාරම යන්න හදන්නේ. යා ආයෙත් අපි ජම්ප් එක දාන්න ආව ජම්ප් එක දාන්න තැනට තව එකෙක් කර බුලහත් වෙන නිකන් තලගුවෙක් එදෙනවා වගේ පේන්නේ මෙතන උඩට පේන විදිය ආරම සුන්දර පරිසරයක් ඒක නම් කියලා නිම කරන්න බෑ මෙතන දා ෆිනාලි ඒක තියෙනවා සුන්දර ලස්සන පරිසරයක් මේ එහෙනම් අනිමු කල්ලන්න කවුරුත් අර මුල් අල්ලන්න ඇති
බලන් එන්නම්. කිරිමහමගේ නැන්දගේ කෑම සංග්‍රහය අනිත්‍යම දෙන බෙදාගෙන ඉන්නවා. යාළුවනේ ඔන්න අපි දැන් තුන්දොල ඇල්ල කිරිමාම සමු දීලා අපි කිරිමාම පිට වෙනවා. කිරිමාමගෙන් කෑම ගෑවා. සංචාර විද්ගුණේ සමග වෙන් වුණා අද. ජය වේවා.